හැබැයි අපි දැක්ක ආණ්ඩු පක්ෂයේ කතා ටික අහනකොට ඔබ මේ වර්ෂාව නායෑම ගම් වතුර සාමාන්‍යීකරණය කරන්න උත්සාහ කරනවා. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. පස්කන්දු වලට යට වෙලා තියෙනවා. කුඩා දරුවෝ පවා. ඒකට වගකිය යුතු පුද්ගලයෝ කවුද කියලා හොයන්න ඕනේ. ඔබතුමාලා පූර්ණ නිගමනයකට අවිල්ල ඉවරයි නිලධාරි කියලා. රටේ ජනාධිපතිවරයා යටතේ තියෙන අමාත්‍යාංශය. විධායක ජනාධිපතිවරයාගේ විෂය. හැබැයි නිලධාරීන්ගේ මේ චෝදනාව ගහලා අඟ බේර ගන්න ලෑස්ති වෙන්න එපා. දැන් අනුරාධ මන්ත්‍රීතුමා මේ වෙලාවෙත් ගිහිල්ලා කතානායකතුමාට සිලෙක්ට් කමිටියක් කියලා ලිඛිතව බාර දුන්නා. විපක්ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් අසම් කළා. අපි හොයමු. මේකට වග කියන්න ඕනේ කවුද? වගකීම් පැහැරහැරියේ කවුද? ජනාධිපතිවරයා ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් මාස දෙක තුනක් ගිහිල්ලා ආපදා කරන කමිටුව කැඳවුවද? මේ කාල සීමාව ඇතුළත. මීට පෙරත් ගම් වතුරක් ආවා. මේකට සූදානම් වුණාද? රජයේ නිලධාරීන් කාලගුණ දෙපාර්තමේන්තුව කියන කාරණා ඔබ පිළිගත්තද? මේව හොයන්න ඕනේ. මේ නිකං ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතනට ඇවිල්ලා මේ කල්නුත් වැහලා තියෙනවා මිලිමීටර 400ට වඩා. කල්නුත් 500ට වඩා වැස්සම නාය ගියා. 100ට වඩා මැරිලා තියෙනවා. ඒ අතේ මේ පාර හොඳයි. මේ ඒ කතාවලට රං ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලෑස්ති වෙන්න එපා. ඒවට ලෑස්ති වෙන්න එපා. ඔබට විහිළුවක් මේක. හික්කෙක් ගගා ඉන්න. අහිංසක මැරිච්ච මිනිස්සුන්ට තමයි වේදනාව තියෙන්නේ. ඔයාලට මේක විහිළුවක්. ඔව් අපි දැක්කනේ ඔයාලගේ විහිළු මීට තරුණ ඇමතුමා මේ කරුණා කළා දැන්වත් විහිළු නොකර අහගන්න. විහිළු නොකර අහගන්න. අපෙන් අහගන්නත් එපා. ඔබතුමාලා මිනිස්සු පස්කන්දු වලට යට වෙනකම් බලන් ඉඳලා දැන් ඇවිල්ලා මෙතන විහිළු කරන්න ලෑස්ති වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමාට මේ විපක්ෂයට චෝදනා කළා මේකත් බේර ගන්න පුළුවන් කියලා හිතනවා නම් වැරදිලා. අදටත් කඳුරු වල පාසල් වල මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ට ගෙවල් දෙනවා කියලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ලක්ෂ 50යි 100යි ටකරක් ගියාම 10ක් දෙනවා කිව්වා. දැන් ඔබතුමාලා අද වෙනකන් දැනුම් දුන්නාද ප්‍රාදේශීය ලේකම්වරුන්ට කොහොමද ඒකට ක්‍රියාත්මක වෙන්නේ කියලා? කොහොමද ආධාර දෙන්නේ කියලා? කොහොමද මේ ජීවිත ගොඩනගන්නේ කියලා? හැබැයි ඔබතුමාලට හිතර දෙන දෙයක් කිව්වම ඒක හොයන්න පොලිසිය යවනවා. ජනාධිපතිතුමාට හරි ඇමතිවරයෙක්ගේ හිතර ඉදුණොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොලිසිය CID ටික ඔක්කොම යනවා. හැබැයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වෙලා තාමත් කඳුරු වල ජීවත් වෙන මිනිස්සුන්ගේ හිත හදාන්න යන්න බෑ කාටවත්. ඒවට පොලිසි නෑ. ඒවට ආණ්ඩුත් නෑ. ඒවට බලන්නේ නිලධාරී. දැන් කොත්මලේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රම්බොඩ ගම්මාය නායක් ගියා. මොකද MBR එකෙන් ගිහලා ලියුම දුන්නේ. ගෙවල් පැලිච්ච අයට කිව්වා ගෙවල් වලට යන්න. මිලිමීටර 50ට වැඩියෙන් වැස්සොත් පොඩක් බලා ගන්න. 100ට වැඩියෙන් වැස්සොත් පරිස්සම් වෙන්න 150ට වැඩියෙන් වැස්සොත් එන්න කියනවා. දැන් MBR එක මිනිස්සුන්ට කියනවා. දැන් ඒක තනතුරු ඇඟවීම. නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා නම් ඒක පියවන්න ආණ්ඩුව කටයුතු කරන්න. නිලධාරී නෑ කිය හැමතැනම මිනිස්සු කඳවුරු වල දිගටම තියන්න ලෑස්ති වෙන්න එපා. නුවරඑළිය නානුවය ඩෙස්පෝට් එස්ටේට් එකේ දැන් වතු සේවකයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. පහාම්පුත්තු එක්ක සාකච්ඡා කරන්න වෙනවා. මොකද බහුතරයක් ජනතාව තරුණ පරම්පරාව වතු වල වැඩ කරන්නේ නෑ නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි හාම්පුත්තු එක්ක තියෙන ගිවිසුම අනුව වත්තේ වැඩ කරේ නැත්තම් සහන ලැබෙන්නේ නෑ. දැන් මේ මිනිස්සුන්ගේ ගෙවල් අනාරක්ෂිතයි නම් ඒ වෙනුවෙන් සාකච්ඡා කරන ආණ්ඩුව මැදිහත් වෙනවද? ඒ වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවද? මේක එක වත්තක් විතරයි. ලොක්කිල් කොටගල මේ හැමතැනම මේ ප්‍රශ්නේ තියෙනවා කර නියෝජ්‍ය කතානායකතුමනි. යටිදෙල පහසුකම් වල ලොකු අභියෝගයක් තියෙනවා අපි දන්නවා. ඒක හදන්න කාලයක් යන්න පුළුවන්. හැබැයි తాවකාලික විසඳුම මොකද්ද? දැන් ඔබතුමාලා අහුවම කියනවා පාරවල් ටික හැදුවා දැන් හරි. ඔව් පස් ටික දෙපැත්තට කරලා තියෙනවා. අපි ඒකට චෝදනා කරන්නේ නැහැ. දැන් උඩුනුවර ආසනේ චූලබේ මධ්‍ය මහා විද්‍යාලය ගමේ ඇත් එකතු වෙලා පන්සලේ හාමුදුරුවොත් එකතු වෙලා පාර බොහොම අමාරුවෙන් හදාගත්තා. ඊයේ වර්ෂාවට ආය කඩාගෙන ගියා. දැන් ඒකත් වර්ෂාවට බැනලා ඇඟ බේර ගන්න පුළුවන්. දැන් මේ ජනතාව නැවත පදිංචි කරන්න ඔබේ සලස්ම මොකද්ද? ආයේ මේ පහුගිය ආණ්ඩුව වලට වැස්සට නායාමට බයින්න එපා.
දැන් ඔබතුමාලගේ පොළොන්නරුවේ අපේ පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ඉන්න නිසා ඩෑම් එක කඩන් ගියා. වේල්ල. ඉතින් ඔබතුමාලා මොකක්ද ඒකට ගන්න පියවර? දැන් ගොවිතැන බලමුකෝ ඔබතුමාලාගේ ප්‍රදේශයේ මේ හැම තැනම ගොවි ගම්මාන පිටි විනාශ වෙලා තියෙනවා. ඔබතුමාලා කියනවා කිව්වට කටෙන්නේ ඔබතුමා රාජ්‍ය නායකයා හින්දා මම පිළිගන්නත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අවංක වෙන්න කරු ඇමතුමා දැන්වත් මේ අධිකරණ ඇමතුමා පේනවනේ හැරිලා බයින්න ඕනේ නැහනේ ඔහම. ඔබතුමා ඇත්ත කිව්වනම් ගරු නියෝජ්‍ය කතානායකතුමා මේ ගොවි ජනතාවගේ ගොවි බිම් විනාශ වෙලා ඉතිරි වෙච්ච අස්වැන්නවත් විකුණ ගන්න විදියක් නැත්නම්කට ඇවිල්ලා තියෙනවා. ඔබතුමාලා වන්දි දෙන්න කතා කරනවා. දැන් සල්ලි ඇහුවම දුන්නා කියනවා. හැබැයි මිනිස්සුන්ගේ අතර ගිහිල්ලා තියෙනවද? දැන් රුපියල් 25000 සමහර අයට ලැබිලා තියෙනවා. දැන් කොළොන්නා වාසනේ සමහරුන්ට හම්බෙලා තියෙනවා සමහරුන්ට හම්බෙලා නැහැ. 9000කට හම්බුනේ ඉතුරුවට හම්බෙලා නැහැ. කොටසකට ගිහිල්ලා තියෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමාත් කොළඹ දන්නවා. හැබැයි ගම්වලට එනකොට දැන් මේ නිවාස ප්‍රශ්නේ ඔබේ විසඳුම මොකද්ද? දැන් ජනාධිපතිතුමා කිව්වා ඉඩමකට ලක්ෂ 50ක් දෙනවයි කිව්වා. ඉඩමක් ගන්න. දැන් ඒ 50 දෙන්නේ කවදද? සම්පූර්ණයෙන් ගේ විනාශ වුණොත් ලක්ෂ 100ක් දෙනවා කිව්වා. ඒ ලක්ෂ 100 දෙන්නේ කවදද? ඉඩමටයි නිවසටයි. දැන් මාසෙකටත් ළඟයි. දැන් ඔබතුමාලගේ ත්‍රිලියනයක මුදලුත් තියෙනවා නම් සල්ලිත් ළඟ තියෙනවා. සල්ලි දෙන්න බැරි කමක් නැහැ. දැන් අවසානයේ මොකක්ද වෙනව නියෝජ්‍ය කතානායකතුමනි වෙන්නේ? ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කියනවා පාර්ලිමේන්තුවේ. හැබැයි නිලධාරීන්ට ලිඛිතව යන්නේ නැහැ. ග්‍රාම සේවක මහත්තයාගේ බලය ලැබෙන්නේ නැහැ. මිනිස්සු වට කරගන්නේ ග්‍රාම සේවක මහත්තයාව. මිනිස්සු කියලා මුදල් ඉල්ලන්නේ ප්‍රාදේශීය ලේකම්ගෙන්. ඒ අය දන්නේ නැහැ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියන ඔක්කොම බොරු කියලා ඇත්ත කියලා. බොරු කියලා. මොකද ජනාධිපතිතුමාම කිව්වනේ පාර්ලිමේන්තුවේ මම ඇත්ත කියනවා. බොරු කියන්න ඕන පාර්ලිමේන්තුවේ කියන්නේ කියලා. ඒ හින්දා තමයි දිස්ත්‍රික් කමිටුවට ගිහලා එක කතාවකුයි පාර්ලිමේන්තුවේ තව කතාවකුයි කිව්වා. ඒ හින්දා තමයි ඔබ තමුන්නාසලා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ එකක් කියලා එළිය තව එකක් කියන්නේ. දැන් සමහර තැන් වලට මේ ආණ්ඩුවේ ඇමතිවරු යවුවා මේ කට්ටිය බලලා මෙතනට පස් දාලා තලන්න ඕනේ මෙතනට බෝක්කු ගහන්න ඕනේ මෙතනට මුක්කු ගහන්න ඕනේ කිමිකල් ගහන්න ඕනේ කියලා කියන්න පුළුවන් විද්‍යාත්මක දැනුමක් තියෙන අය ඉන්නවා. හැබැයි අපි එහෙම දැනුමක් නැහැ අපිට. අපි එක MBR එකේ නිලධාරීන්ගෙන් එන්ජිනේරුවන්ගෙන් තමයි අපි අහන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමා. මේ පැත්ත බලලා hina වෙන්න එපා හොඳ නැහැ. අපි එහෙම තමයි අහන්නේ. ඉතින් හරි ගරු නියෝජ්‍ය කතාන දැන් මේකට මොකද විසඳුම? ඒ හින්දා අපි ඔබෙන් ඉල්ලන්නේ. ඔබේ අපේ දේශපාලන ප්‍රශ්නේ පස්සේ බේරගන්න. ඒවා පස්සේ බේරගමු. Honorable Nama Rajapaksa, your time is up. මට තප්පරයක් දෙන්න ගරු නියෝජ්‍ය කතාන විනාඩියක්ම අවසන් කරනවා. ඒක පස්සේ බේරගන්න. හැබැයි මේ වෙලාවේ මේ අවතන් කඳුරු වල ඉන්න ජනතාව ගෙවල් වලට යවන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න.